ආයුබෝවන් මල්ලාරම ප්ලාන්ට්ස් අපි ඔයාලට අද ගෙනාවා ඇන්තූරියම් මදර් ප්ලාන්ට්ස්. ඉතින් මේවා බෝ කරන කෙනෙකුට මොන ගහක්ම කපලා පැල හදා ගන්නත් පුළුවන්. ඊට අමතරව මේවා ලස්සනට ඔයාලගේ ඇතුලේ ලස්සනට තියාගන්න පුළුවන් වර්ගයක් තමයි ඇන්තූරියම්. හේවන පරිසරය ඕන මේකට හොඳට. ඉතින් මේ බලන්න හරි ලස්සනයි. මේ තමයි අපි බලමු මේවේ වර්ග මොනවද කියලා. මේ තමයි ඇරිස්සා පින්ක් කියන එක. මේ තද ලස්සන තද රෝස පාට වර්ණයක් තියෙන්නේ. ඉතින් මේක හරිම ලස්සනයි. නෙදර්ලන්ඩ් වර්ගයක් මේක. ඊළඟට මේ තියෙන්නේ බලන්න මේවයි කට් මුල් එහෙමත් තියෙනවා හොඳට. මම හිතනවා පැහැදිලිව පේනවා ඇති කියලා. ඊළඟට මේක චොකෝජෙනට් කියන වර්ගයේ කළු පාට ලස්සන මලක් තියෙන්නේ. හොඳට වැඩිම අපේ තවාණෙම අපි පුංචි කාලේ ඉඳලා හදපු ගස් මේවා. ඉතින් හරිම ලස්සනයි. චොකෝජෙනට් මීට වැඩිය මල ගොඩක් ලොකු වෙනවා. තද කළු පාට මලක් තියෙන්නේ. මේ තියෙන්නේ මාටිස් කියන එක. මේ මාටිස් මලේ ලස්සන මලක්. මේ වගේ මේ මල් ගොඩක් මල් 3-4 හැදුනම හරිම ලස්සනයි ගහ. මේ හොඳ කට් මුල් තියෙන හොඳ කඳක් තියෙන හොඳ නිරෝගී ගස් මේවා බලන්න. ඉතින් මේවා බොහොම සාධාරණ ගණන් වලට අපි දෙන්නේ. මේ තියෙන්නේ ස්වීට් ඩ්‍රීම් කියන වර්ගය. මේක ෆේල් ලයිට් පින්ක් කලර් එකක් තියෙන්නේ. හරිම ලස්සනයි. මේ මල් 3ක ගහක්. මේක මේ වගේ ගොඩක් මල් හැදෙන වර්ගයක්. ඒ වගේම පැලත් හොඳට හැදෙනවා. පැල බෝ වෙනවා. ඉතින් මේකත් මේ හොඳ නිරෝගී පැලයක් තියෙන්නේ. තව බලන්න මේ තියෙන්නේ බ්ලැක් ලව් ගහක්. මේකත් කඳ කපලා පැල හදන්න පුළුවන් ගහක්. මේ තියෙන්නේ බියුටි වයිට් කියන වර්ගය. මේක ගොඩක් අය නම වැරදියට පාවිච්චි කරනවා මේ කාලේ. වෙන නම් කියනවා මේකත් පරණ බැංකොක් ඇන්තූරියම් වර්ගයක්, පරණ වර්ගයක්. හරිම පහසුවෙන් හොඳට මේ පැල හදා ගන්න පුළුවන්, බෝ කර ගන්න පුළුවන් වර්ගයක්. බිගින කෙනෙකුට ගොඩක්ම වටින වර්ග තමයි මේවා. ඊළඟට මේ ප්‍රින්සස් සමාලියා. මේ බලන්න මල් 7ක් එක්ක බලන්න 3යි 6යි 7යි මල් 7ක් එක්ක ලස්සන මල් තියෙන මේ කඳ ගොඩක් උස කට් 2-3ක් දාගන්න පුළුවන් ගහක්. හරිම ලස්සනයි. පොට් ප්ලාන්ට්ස් විදිහට තමයි මේවා අපි පාවිච්චි කරන්නේ. බලන්න මේ අලුත පිපෙන මල. මේ ගස් බොහොම සාධාරණ ගණන් වලට අපි දෙන්නේ. ඔයාලා මේ ගස් වලට ආසයි නම් මට WhatsApp message එකක් හරි call එකක් හරි දෙන්න. 071 469 29 39 අපේ තිරේ දක්වන දුරකථන අංකයට call එකක් දීලා අපි දිගින් දිගටම අපේ plants බලන්න ආසයි නම් ඔයාලා අපේ YouTube channel එක subscribe කරන්න. ඉතින් ඔයාලා අපේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. සුබ දවසක්.